Bening men. Yalo gahana ko sa atin apuliya. Sampatay meedi na ngechal lesi wenne. Kellet paariyanne patte. Viradu wonaiwa. Ya tanti kiyada. Ismen inne. Adare. මොනවද වෙලා යනවනේ? මොනවද වෙලා යනවනේ? ඉතින් සමහර මව වනචුරු යන්නේ. අත්‍යවත් තමයි මිනිකන් කෙල්ලට නිදාසෙන් පාරියක් නැහැ. අයියා බෙන්දලද? ඔන්න නොබෙතපු කෙනෙක් කරපැත්තෙන් එනවා. යා පීනන්නේ. මයන්න අද ඉවරයි ඔන්න අයියා excuse me මොනා කරන්න කලින් පොඩ්ඩක් බීලා ඉන්න ඕනේ අයියා බේබදුකම හොඳ නෑනේ කොකාකෝලා නෙවෙයි එනර්ජි නෙවෙයිනේ කොකාකෝලා වුණත් අම්මෙන් බොන්නවා පොඩ්ඩක් සන්දි කරලා ගත්තා අයියා එනර්ජි බොන්න එතකොට ෂෝක් මට තියෙන එනර්ජියක් යනවා මූ දැක්කම බලපිය තෝගේ කැප බලන් දෙපා සි තියෙන එනර්ජි තන ආයි බොන්න වෙන සීන් එකක් තියෙනවා මේකත් එක්ක මම නරකෝචන කියනවා ගාමක ලස්සෙන් දාපොඩියක් අපේ ටීකී උෂාන් ඔව් ටීකී උෂාන් මල්ලේ ජය වේවා අපිව සතුටු කළාට ගොඩක් ස්තුතියි හරි ඔන්න යාළුවා ආවා වේදිකාවට යන්න ගල්ලේ ඔබට හම් වෙලා නැහැ ඔයාට ප්‍රීමියම් අක්කා මතකද ප්‍රීමියම් අක්කා මතකයි ගාන ලස්සෙන් දාපොඩිය ප්‍රීමියම් අක්කා මතක් වුණා මතකයි සුසුරෝන කොහේ ඉන්නවද දන්නේ නේදයි කවුද තරමෝලංක කවුද මට මොකක්ද දෙනවනේ යත් අරයා වගේමයි මට හැබැයි මේ යකා ගහපු සරවන්න නැහැ. හැබැයි ඔයාට යකා සරම ඕනේ නැහැ. අර අපු නංගිට නෝජස් මේ කෙනා වැඩේ ඔගේ හදේ. සෝරි තලබෝලක්කා වගේ. අල්ලහු මගනේ. Yalo ගහන්න සද්දට අපුඩිය අපේ සුමිත් සඳරුවන් අපිට කියන්න ඔබගේ නම සොපිනෝල් මේ කියන්න සිල් ගන්නේ මොනවද මන් දන්නේ අද කොහොමේ සීල කඩන්න හොඳ නැහැ සම්පතයි අපි වැඩකයි මොනේද සම්පතයි වේදිකාව තියෙනවා අපිට විශාලව අර බලකන්කෝ අර මැකි අක්කගේ කෙල්ල නේද හත්තිලව්වයි මේක ගහේ ඉනම් බොරු යාට දාලා ලස්සන සුදු වෙන්නේ ඇඳලා තේ සීල කැඩෙයිද දන්නේ සියලු සත්‍යෝ නිදුක්කෙත්ත ඒකේ කොල්ලෝ ඔය කෙලීට මගුලක් කතා කළා ඔය කෙලී මොකක්ද දන්නවද කිව්වේ අම්මා කියනවා හරි සීදේවි කෙල්ලලු ඒ වුණාට අන්නර හිත යන කොල්ලෙක්ව දැකලා නෝමයි මේක කියනවා ආච්චිම සමාදන් වුණේ 8 සිල්ද 10 සිල්ද දස සිල් හවෝ කාට
නැතුව දෙහිද්දන්නෙත් නෑ. ඒ තමා ඒ උනත් දැක්කම පුරුද්දට නොකිය බෑනේ. මේවා සට වටේම දෙන්න ඕනේ පුචාර. දන්නවද? ඔයා දන්නවද? එයාට මේ කවුද කුණ්ඩලකේ සිටක් නැති. හාත්තිරව ගායන්නේ මුන්ට තියන්නේ. ඔන්න අටසිල් සමාදන් වුණු සොපිනෝනා දසසිල් එක සුජීවා මහත්මිය. නේද පුතේ එහෙනම්. හොඳයි ආච්චාමේ. හොඳ අතුල සන්නාදයක් එකතු කරමු. අපේ ආදරණීය සුජීවා මහත්මියට. හරි. මටත් හිතා ගන්න බෑ මොකද වෙන්නේ කියලා. අපි ඉස්සල්ලාම නම ගම ඉස්සරේ චුට්ටක් කියලෙමුද රංගනයට ප්‍රථමයෙන්. මම ප්‍රියංකා දයානන්ද ලංකාවේ නුවරේදී මෙහි ජෙරුසලමේ වැඩ කරනවා. හරි. මොකද වෙන්නේ දැන්? පොට්ටනියකුත් බැඳගෙන ආපු වෙලාවේ අපි අර ලස්සන ලයිට්ම බස් එක ආව කොමෙන්නද හොරා තුරි මාමා අඩෝ පාන්දරම රිප්ප ගන්න එන්න කියලා කස්තුරිය අම්මාව හරලා ගියාඩෝ කස්තුරිය කිරේකත් වැඩින්නේ මෙතන කස්තුරිය කිරේකත් වැඩින්නේ මෙතන මාතරින් නෙන්දක් දෙනවා කිව්වද එතමාරුට දෙමමුෙන් ගැව්වා චුට්ටක් එතට අමාරුයි පඬුරත්තාමු කිව්වත් දෙවුන්දරින් මං ඕකට පඬුරු දානවා ජෙරුසලමේ අයිබෝන් කිව්වත් අයිබෝන් සිතමයි දෙන සායකට අයිබෝන් කිව්වා වැටේ නේද දැන් ඔහොම ගියොත් ඉස්සරහට අපි විනාඩි 2කට වගේ තවාගේ රංගනය සීමා කරන්න කියලා තමයි අපි විනිශ්චය මාරමල්ලේ. බොහොම ස්තුතියි මිරන් මහතා පෙනගවට අන්තිම මතක තබාගත යුතුයි අපු රාජකාරී කරලා ජෙරුසලම් පරිය වැඳලා ජෙසු පිටයි කියලා ලංකාවට යන්නේ පණින්ඩේ මොට්ටුනා ජයදානවා පුතා ජයදානවා ආයි තම්පිලි ගෙඩියාගෙන ඉන්නේ අපේ තලගෙන නංගේ අපි කාලා වේලාව බෝසින් බාබු කිව්වා කාලා සෙට් එකක් දාලා ගන්සකරේ පොඩ්ඩක් නටමද නංගේ හරි ඉතින් අපි ඉදිරිපත් කිරීමට ගොඩක් ස්තුතියි. කාමු කොහොඳ අප්පුඩියක්. මීරායි ඇහුණා නේ කියපු එක. ඇහුණා නේද කියපු එක? පනින්න එපා කියලා වට කිව්වේ. ඉතින් කාමු කොහොඳ අප්පුඩියක් යාළුවෝ ඔක්කොම එකතු වෙලා ඉන්න වෙලාවේ 2025 ජෙරුසලම් බක්මහා උළෙලේ විකට ඇඳුම් තරගයේ තවත් යාළුවෙක් එනවා සම්පත් අයියේ. ඔව්. තවත් යාළුවෙක් එනවා. ගලක් අරන් ඉන්න සම්පත් අයියේ. වැඩේ පොඩ්ඩක් බරපතලයි නේ. අහිංසක මටත් ගහන්න ඕනේ දැන්. තමසි ගියා මුත් එක එනන්නේ තොට්ටම හොඳයිනේ
වාට කවන්න හොඳේ. වාට කවන්න හොඳේ. උඩ ටැග් දිලා යවන්න දෙන්නේ. යාළුවනේ මෙයාගේ ගෑණි ගත්ත කෙනා එන්න පොඩ්ඩක් කවුරු හරි ඉන්නවා නම් එන්න වේදිකාවට. හොඳයි. ඔව් මෙයාගේ ගෑණි වරන් දෙන්නේ බරපතල ප්‍රශ්නයක් නේද? බරපතල ප්‍රශ්නයක් දුකට ගෙනලා තියෙනවා බර ගලක්. වේදිකාවට. හොඳයි යාළුවෝ ගන්නවා දත්පල සන්නාදයක්. වලිට ජය වේවා කියලා. හොඳයි. මීළඟ තරගකරුට අවස්ථාව දෙනවා. මන්දාලෝකේ එනවා ජෙරුසලම් ක්‍රීඩාංගණයට. ඔන්න ආවා එනවා හත්තිලව එනවා සමහර එනවා. අපි නම ගම විස්තර පොඩ්ඩක් කියලා මෙමු. අපිට නම කියන්න බලන්න. කිරි සුමනා. මට බය හිතුණා දැක්කම. සුදු ඔව්. සුදු ඔය සුදුලට කතා කරන්නේ. Ya bobo tu lagi. Kalau boleh ini, tapi mau tanya. බොහොම ස්තුතියි ගමු හොඳ අප්පුඩියක් අපේ රංගන ශිල්පී අපේ මිහිර ආදරණීය කලා ශිල්පියන් ඉන්න වේදිකාවට. මොකද අපි වැඩි වේලාවක් ගන්න එකපාරම ජයග්‍රාහකයව තෝරමු. හොඳත් වල සන්නාදයක් එකතු කරන්න ගරු තානාපතිතුමා, ඒ වගේම සමන්වේග නායක මැතිතුමා, නිර්මිලී මහත්මිය, ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනී අපේ නිරෝෂා තලගල සමග අපේ මිහිර ජනප්‍රියම රංගන ශිල්පියා තමයි හොඳම විකටයා තෝරන්නේ. මම හිතන්නේ 2025 හොඳම විකටයා බවට පත්වන තරගකරුට හෝ තරගකාරීට හොඳ අවස්ථාවක් තියෙවි අනාගතය පිළිබඳව. ඔව් ඒ වගේම සම්පත යන දවසේ සූර්යෝදයන බක්මා ඔල්ල ජෙරුසලම් බක්මා ඔල්ලේ අවුරුදු කුමරා සහ කුමරිය අභිෂේක කරවීමට තව ස්වල්ප මොහොතයි තියෙන්නේ. ඉතින් ඔබ බක්මයි අවුරුදු කුමරියට අවුරුදු කුමරා තරගයට ඉදිරිපත් වෙන්න සූදානම් වෙලා ඉන්නවා නම් ආරාධනා කරනවා හැකි ඉක්මනින් එන්න මෙම ස්ථානයට. අපි මේ ගමම මේ තරග දෙකත් අවසන් කරනවා. වෙලාව සවස් 6 පසුවේ විනාඩි 25ක් ගත වෙලා තියෙන මොහොතේ අද දවසේ මම දන්නේ වැඩිම වටිනාකමින් යුක්ත තරගය තමයි මේ අවුරුදු දාන බක්මහා උළෙලේ ජෙරුසලම්. වැඩිම වටිනාකමින් යුක්ත තරගය තමයි අවුරුදු කුමරිය සහ කුමරා. ඉතින් ආරාධනා කරනවා හැඩට වැඩට ඇඳගෙන ලස්සනට ඇඳගෙන වේදිකාගත වෙන්න එන්න කියලා. මිරයි ඉක්මනට එන්න දුවගෙන එන්න උඩ පැනගෙන එන්න. යාළුවෝ අප්පුඩියක් ගහන්න ඕන. ප්‍රතිඵල අරගෙන ආවේ නිල ප්‍රතිඵලය අරගෙන 2025 ඔබම කියන්නේ. ඔව් ඉස්සල්ලාම කියන්න ඕන මේ ඉදිරියට වීම බොහොම වටිනවා. එහෙම දැක්කම ආස හිතෙනවා අපේ කොල්ල කෙල්ලෝ ටික මාර දක්ෂයි. අපි හිටියා 5 දෙනෙක්. 5 දෙනාගේම තීන්දුව තමයි මේ. වෙනි ස්ථානයේ දිනාගන්නේ 7 වෙනියට ආපු කෙනා සුමිත්. 3 වෙනි ස්ථානයේ සුමිත්. පොඩියක් ගමු.
හිටියේ මම ආයෙ පස්සේ එන්නන්නේ. රයිට්. දෙවනි ස්ථානයේ දිනාගෙන තින්නේ නිමල් බණ්ඩාර. නිමල් බණ්ඩාර. නිමල් බණ්ඩාරට ගාමු කොන්ද අප්පුඩියක දවසේ විකට ඇඳුම් තරගයේ දෙවනි ස්ථානය ලබාගත් අපේ ආදරණීය හිතවතා නිමල් බණ්ඩාර. පළමු ස්ථානයේ දිනාගෙන තින්නේ සුගත් සේනාධීර. කටඩි මහත්තයෙක් තමයි එන්නේ. ගාමු කොන්ද අප්පුඩියක් අපේ දවසේ වස්තොස් දුරු වෙන්න කියලා අපේ ආදරණීය කටඩි මහත්තයා තමයි හමුවනේ ප්‍රථම ස්ථානය. ඉතින් සම්පතයි අපි තවත් ස්වල්ප මොහොතකින් වේදිකා පීඩයට ගොඩ කරවමු. අද දවසේ බක්මහේ අවුරුදු කුමරා කුමරිය තේරීමේ තරගය. ඉතින් සියල්ල සූදානම්ද ප්‍රියන්ත අයියේ බක්මහේ අවුරුදු කුමාරවරු කුමාරියලා ඇසෙද? හොඳයි. හොඳත් පෙළ සන්නාදයක් එකතු කරමු. 2025 ජෙරුසලම් සූර්යදාන බක්මහා සැණකෙළියට මේ වේදිකාවට ගොඩවන්නේ පළවෙනි කුමරිය බක්මහේ කුමරිය අභිෂේක කරලීමේ තරගය. කියන්න අපිට ඔබගේ නම? නිලිෂා දේශානි. ඊශ්‍රායලයේ කුමන නගරයේ නියෝජනය කරමින්ද ජෙරුසලමට නෑගම ආවේ? ජෙරුසලම් වලින්. ඔන්න ජෙරුසලමේ ඉඳලා ගමේ වැඩේට දායකත්වය ලබා දීලා තිබෙන්නේ. අපිට කියන්න බලන්න ඔබ මව්බිමේදී මෙවැනි තරගවලට ඉදිරිපත් වෙලා තිබෙනවද? සහභාගී වෙලා තිබෙනවා. හරි අපිට කියන්න බලන්න ඔබ කැමති විනෝදාංශ? නර්තනයට කැමති. ටික්ටොක් කරනවා. නර්තනයට කැමති ටික්ටොක් කරනවා. නර්තනයට කැමති නම් ඉතින් අපේ නිරෝෂ අක්කම තමයි නේ. පොඩක් බලමුද? පුංචි අවස්ථාවක් දෙනවද? හරි. ඔබට අවස්ථාව තිබෙනවා. ඔව්. සින්දු කියන්නට අපිට අවස්ථාවක් නැහැ මේ තිබෙන තත්ත්වෙත් එක්ක. ඔබට කැමති අරන් හොඳයි සින්දුවක් කියන්නලු. සින්දුවක් කොටසක් කියන්න. ටික්ටොක් කරන්න. තොටිලිකෝ කුමරියන්ට එන්න ඉඩ දෙන්න. පොඩි අප්පුඩියක් ගහමුකෝ ඉතින් ලස්සන කුමරියක් වේදිකාවට එනකොට. ඉතින් සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් අපි පොඩ්ඩක් විස්තරයක් කියමුකෝ නම ගම විස්තර ටිකක් මේ රටේ කොහෙද සේවය කරන්නේ ඊශ්‍රායලයේ කොහෙද සේවය කරන්නේ කියන සමන්තා කුමුදුනී ජෙරුසලමේ තමයි සේවය කරන්නේ. ඉතින් විනෝදාංශ එහෙම මොනවද? නටන්නත් පුළුවන් නටන්නත් ආසයි. ඉතින් දැන් මෙහෙමයි. පොඩක් ඉන්න මේගොල්ල කියන දේ චුට්ටක් අහන්න බෑ. දැන් මොකද්ද මල්ලලා කියන්නේ? ආයෙසරයක් කියන්නකෝ. හරි. ඒගොල්ල කියන දේ නෙවෙයි. අපි මොකද්ද ඉදිරිපත් කිරීමක් අද කරනවද පුංචි ඉදිරිපත් කිරීමක්? හරි. කවියක් කියන්නද කියලා අහනවා. සර් කමක් නැහැ නේද ඒක? හරි. මානවලති මිනුවන් පන්ති වෙනකොට නෑනේ නුඹත් එනවද පන්නලන්නට. බොහොම ස්තුතියි. ඉතින් ආචාර සමාචාරය දක්වමින් ආදරණීය යාළු වේදිකයන්ට ගෞරවාන්විත විනිශ්චය මණ්ඩලයට එක්වමු අපේ ආදරණීය කුමරියන් ගොන්නට. හොඳයි අතරේ මීළඟ කුමරියට වේදිකාවට ගොඩවන්නට අවස්ථාව ලබා දෙනවා. මම හිතන්නේ අපි කුමරියට ආරාධනා කරනවා මේ ස්ථානයට එන්න කියලා. අපේ වම් පැත්තට දෙවන කුමරියගේ පැමිණීම. හොඳයි අපිට කියන්න කුමරිය ඔබගේ නම? ඔව් පොඩ්ඩක් විනිශ්චය මණ්ඩලයට ඇහෙන පරිදි කියන්න. තිලිනි පංච කල්යාණයට තිබෙන දන්ත කල්යාණය හොඳට තියෙනවා. හොඳයි අපිට කියන්න ඔබ කැමති විනෝදාංශය? කේක් නිර්මාණය විනෝදාංශයක් විදිහට අලුතින් කේක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා.
කේක් නිර්මාණය කළාට අවුරුදු වලට කේක් ගෙනාවේ නෑනේ ඔබ. ඔබ කැමති වෙන විනෝදාංශයම තිබෙනවද?